හායි යාළුවනේ, ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද බලමුද අපි කොහොමද අපි මහ නැඳුමකට අල්ලන්න රෙදිපටියක් නිර්මාණය කරගන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ විදියට මුලින්ම දිගට රෙදිපටියක් කපා ගන්න ඕන. ඊට පස්සේ මම මෙන්න මේ පෙන්වන විදියට නවලා එතන ඉඳලා දිගටම මහගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අනවශ්‍ය නූල් කෑලි තියෙනවා නම් මෙන්න මේ විදියට කපලා ඉවත් කරන්න ඕන. එහෙම කපලා දාලා මෙන්න මේ විදියට කූරක් වගේ දෙයක් ආධාර කරගෙන එහෙමත් නැත්නම් සමහර වෙලාවට පොඩි රෙදි කෑල්ලක් වගේ නම් අපිට පුළුවන් අපි භාවිතා කරන හැට්ට කට්ටක්වත් අරගෙන මේ විදියටම තියලා මේ ඇදලා ගන්න. ඒ වුණාට ලේසිම ක්‍රමේ මෙන්න මේක තමයි. මෙන්න මේ විදියට ඉරට්ටක් වගේ දෙයක් එක්ක කම්බි කූරක් වගේ දෙයක් භාවිතා කරලා රෙදි කෑල්ල ඇතුළට දාලා මෙන්න මේ විදියට අනිත් පැත්තෙන් රෙදි කෑල්ල හොඳ පිටට හරවලා ගන්න ඕන. කලින් මෙහුවට වඩා ටිකක් පළලින් වැඩි රෙදි කෑල්ලක් තමයි මේ මහන්නේ. ඉතින් මේකත් ඔයාට පුළුවන් මම මෙන්න මේ පෙන්වන විදියට නවලා මුලින්ම මහගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ කූරක් ආධාර කරගෙන අපිට පුළුවන් රෙද්ද හොඳ පිට හරව ගන්න. අපි නවනකොට රෙද්දේ කන පිටින් තමයි නවා ගන්න ඕන. එතකොට මෙහෙම හරවලා ගත්තාම හොඳ පිටට තමයි එන්නේ. මේ තියෙන්නේ මං අර මහගනිපු රෙදිපටි දෙක හොඳට අයන් කළා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඕන්නම් වටේටම අවුට්ලයින් එකක් ගහගන්න. මෙන්න මේ පෙන්වන විදියට ලස්සනට අයිනෙන්ම අවුට්ලයින් එකක් ගැහුවට පස්සේ අර ශක්තිය ටිකක් වැඩි එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් කැමති නම් අවුට්ලයින් එකක් ගහගන්න. එහෙනම් යාළුවනේ ආයෙ අලුත් වීඩියෝ එකකින් හමුමුකෝ. මාව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye bye.